මගේ යාළුවන්ට සුබ දවසක් කියලා කියනවා. ඉතින් පුරුදු පරිදි අපි ආයෙත් සිකුරිටි ෆීල්ඩ් එක ගැන කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ අද දවසේත්. ඉතින් මට හිතෙනවා දැන් අර අපි ඔච්චර දවස් කතා කරන්නේ මේ ලයිසන් එක ගන්න ඕන, සිරා ගන්න ඕන, සිරා ලයිසන් එක ගන්න ඕන, සිරා කෝස් එකක් කරන්න තියෙනවා, මේවා තියෙන කර. ඉතින් අපි මට එක දෙයක් මට අමතක වුණා. අපි සිරා කියන්නේ මොකක්ද කියලා හරියට දන්න කට්ටිය ඇති. දන්නේ නැති කට්ටියත් ඇති. අපි අද කතා කරමු සිරා කියන්නේ මොකක්ද? සිරා කියන්නේ මොකක්ද? මේ ලයිසන් එක ඒ සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් සමහර ලොකු අවබෝධයක් ගන්න බැරි වෙයි. අපි සාමාන්‍ය දල අවබෝධයක් ගන්න. ඒ කියන්නේ අපිට ඒක ඉංග්‍රීසි කරපු දවසුයි එතකොට ඒවා අපිට ලොකු අවබෝධයක් ඕනේ නැහැනේ. සාමාන්‍යයෙන් ඩුබායි වල සිරා කියලා කියන්නේ මොකක්ද කියලා දල අවබෝධයක් දෙන්න පුළුවන් මට ඔයාලට. එහෙනම් රදලින්න. ඉතින් අපි අද බලමු සිරා කියන්නේ මොකක්ද? සිරා කියන ආයතනය කොහොමද ව්‍යුහය? එතකොට ඒකේ දැක්ම මොනවද? ඒකෙන් අපිට ලාභ ප්‍රතිලාභ මොනවද? ඉතින් අපි අද බලමු මම මේ වීඩියෝ එක ගේන්නේ ඒ සම්බන්ධයෙන්. ඉතින් අද පොඩ්ඩක් බිසි දවසක් අද. ඉතින් මගේ පොඩි වෙලාවක් හම්බුණා. ඉතින් මට මේ වීඩියෝ එක දාන්න වෙන්නේ දැන් 2-3ක් ඉඳන් තමයි කරන්න වෙන්නේ. ප්ලේස් එක ගැන වැඩි හිතන්න එපා. අයිඩියා එක පොඩ්ඩක් ඔලුවට ගන්න කියන දේවල් ටික. හරි අපි යන වැඩේ දෙස් 16 තමයි සිරා කියන එක මේ ස්ථාපිත කරන්නේ. මේ ඉන්ටර්නෙට් ඉන්න ෂේක් තමයි ස්ථාපිත කරන්නේ. මොකද දැනෙන්නේ නැති මේ රටේ අර ගොඩක් දුරට දැන් ඩුබායි කියන මේ රට යුරෝප් ස්ටයිල් එකට තමයි යන්නේ. ඒතකොට යුරෝප් වල තියෙන නවීන සිකියුරිටි සිස්ටම් එතකොට ඒවා තමයි මේකට දාලි කරලා තියෙන්නේ මේ සිරා කියන
ආයතනයට. ඉතින් මේකන මං ලොකු විස්තරක් වලට කියන බලාපොරොත්තු වෙන්නේ නැත්තේ මොකද ඉතින් ප්‍රයෝජනවත් නැති අපිට සිරා කෝස් එක කරනකොට සිරා කියන ආයතනය ගැන සම්පූර්ණ විස්තරයක් උගන්වනවා. ඉතින් ඒකට කට්ටියට ඉස්සරහට සිරා කෝස් එක කරනකොට අතතුරේ ඔයාලට කියන දෙයි මොකද්ද සිරා ආයතනය ගැන සම්පූර්ණ විස්තරයක්. මේක view එක ගත්තාම මේ ඒතර උඩින් ඉඳන් පල්ලහට ඒවා ටික ඔයාලට දැනට වැදගත් නැහැනේ. ඒත් එක්කම ඒ අර මං දැන්ට පොඩ්ඩක් කරා දාලා අයිඩියක් ගන්න විතරයි සඳහන් කරේ. ඒතර සිරා කෝස් එක සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් කරන කොහොමත් පැය 3-4ක ලෙක්චර්ස් එකක් වගේ තියෙනවා ඔය සම්බන්ධයෙන්. මේ දෙක ඒක නවර වෙන්න එපා. ඉතින් ඕකෙන් දාලා අවබෝධයක් ගත්තා නම් ඇති. මොකද දන්න කට්ටියට ඔක එච්චර දාලා කරගන්න එපා. කට්ටිය ප්‍රශ්න කරගන්නත් එපා. දන්න කට්ටිය දැන් මම ඒ දවස්වල ඉන්නකොට සිරා කියන එක මම දන්නේ නැහැ. ඒ හින්දා තමයි මම අර දන්නේ නැති හින්දා ඒ දවස්වල මම දන්නේ නැති හින්දා තමයි මම මේක කියන්න ගොඩක්ම හේතු කාරණා ගුණේ ඒ වගේ කට්ටිය තමයි ඇති කියලා මම වගේ. අපි මෙහෙට එනකොට සිරා කියන එකවත් දන්නේ මොකක්වත් දන්නේ නැහැ. ඉතින් ඒ ගැන සම්පූර්ණයෙන් අර අවබෝධයක් දෙන්න මම ඉතින් ඔය වීඩියෝ එක උත්සාහ කරේ. ඉතින් මම හිතනවා මේ අර වීඩියෝ එක බලලා කට්ටිය ලොකු සාමාන්‍ය හරි අවබෝධයක් ගන්න ඇති කියන මොකද්ද සිරා කියන්නේ මොකද්ද? ඒ ආයතනය මොකද්ද වෙන්නේ? ඒ ආයතනය මොකද්ද දුබායි වල කරන්නේ? ඒ ටික පොඩි දාලා අවබෝධයක් මම කියනවා මම කියන්නේ ලොකු අවබෝධයක් ගත්තා කියලා. දාලා අවබෝධයක් අනිවාර්යෙන් ගන්න ඇති. ඒ කියන්නේ මොකක්කල් මොකද්ද කියලාවත් දන්නේ නැති කෙනෙක්ට සාමාන්‍ය අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අපි මම කතා කරන බලාපොරොත්තු වෙන උන්වලට හැම වෙලේම කියනවා සිරා කෝස් එක කරන එක ගැන. මම සිරා කෝස් එක මට පොඩ්ඩක් ටයිම් මැනේජ් කරගන්න අමාරු ජොබ් එකක් මේකත් එක්ක. ඉතින් මම සිරා කෝස් එක ආවට ගියාට කට්ටියට කියන්නේ හරියටම A to Z ම මම ප්ලෑන් කරලා තියෙන A to Z ම කට්ටියට කරන්න. මොකද ලොකු අවබෝධයක් ගන්න. ඉතින් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් සිරා කෝස් එක සම්බන්ධව කතා කරමු. අද මම ඔය කතා කරේ සිරා කියන්නේ මොකක්ද කියලා විතරයි. යා කෝස් එක නෙවෙයි. හරි. එහෙනම් මම පුරුපයිදී වලකින් ආයෙ සමු ගන්නවා. එහෙනම් අපි තාත් වීඩියෝ එකකින් හමු වෙමු.